මගේ උපන්දිනේ. ඒකෙන් ආච්චි අම්මගේ ඔක්කොම ගන්නවා. කීයක් තියනවද කියන්නකෝ. ඔක්කොම ගන්නවා. කීයක තිබ්බත් ගන්න ඔක්කොම. අම්මට අවුරුදුනේ ඈ අපි ගන්න බෑ මේවා ඉතින්. මට හායි ටිකක් ගන්න. ඒකනේ. බලන්න කීයක තියනවද කියලා. අම්මා කොහෙද? නාරම්මල. අම්මට බිස්නස් එක වැඩි වෙයි ඈ මෙතන එන්න ඕන හැමදාම හොඳද? මේක බලන්න හරියට ගණන් කරලා බලන්න කීයක් තියෙනවද? කීයක තියෙනවද? අම්මා තමයි දන්නේ අපි දන්නේ නැහැ. 1600යි. 1600. අයියෙන් කියන්න ඕනේ. 1600යි. මෙතෙන්ද කීයද? මෙතන 900යි. 1600යි 900යි. 2500යි. එහෙනම් ඔක්කොම ගන්නද? ඉතින් ගන්න හරි. 13 වෙනිදාට එක ජීවිතයක් අඳින්න. 14 වෙනිදාට එක ජීවිතයක් අඳින්න. හොඳද? එහෙමද? අම්මටත් වැඩි ලැබෙනවා. මගේ උපන්දිනේ අද. හරි අම්මා හරි. එහෙනම් මේ ටික ඔක්කොම ගන්නම් ඈ. එතකොට 2500යි නේද? 500ක් ට්‍රීවිල් එක යන්න. 2500යිනේ. 500ක් ට්‍රීවිල් එක යන්න ඈ. වැඩිපුර තියෙනවා 500ක් උන් ට්‍රීවිල් එක යන්න. මේකට දාගන්න. අම්මා හෙටත් එන්න ඕනේ ඈ. බිස්නස් වැඩි වෙනවා මෙතනට. හෙට එන්න. එතන බිස්නස් වැඩි වෙනවා අම්මට ඈ. හොඳද? එහෙනම් යන්නම් ඈ බුස්සරණයි ඈ. බුස්සරණ. මේ ටික ආපහු අම්මට දෙන්නද? එපා. හරි අම්මා යන්නේ මොකද? වීල් එකේද? කුවක් ගහගෙන අතන වීල් තියෙනවා වීල් එක නැගලා කොහොම යන්න දැන්. බඩු ඔක්කොම ගත්තා අපි. එහෙනම් හරි ඈ බුස්සරණයි ඈ. හරි හොඳයි. හරි අම්මා හරි. වහින්න වගේ. ඔන්න අද තුසිත මහත්මයා අපේ ඉතින් අද ඔහුගේ උපන්දිනය තුසිත බණ්ඩාර ඉතින් Facebook page එක follow කරන like කරන comment කරන සියලුම දෙනාට ඉතින් අපේ ආච්චි අම්මා බලන්න ඇවිල්ලා ඉතින් ඔන්න ඉතින් ඔහුට පුළුවන් විදිහට උදව් උපකාරයක් කරා. ඉතින් බලන කියන සියලුම දෙනාට වඩාත් ස්තුතියි. තවත් ඉතින් වැඩි වැඩියෙන් ඔහුට subscribersලා ඉතින් බලන ප්‍රමාණය වැඩි වෙලා ඉතින් ඔහුගේ YouTube channel එකත් ඒ වගේම තුසිත බණ්ඩාර page එකත් FB page එකත් වැඩි දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපි නික්මනවා කීල්ස් එක කුරුණෑගල බෞද්ධ මාධ්‍ය පිහිටි. ඉතින් ඔබ සැමට සියලු දෙනාට වඩාත් ස්තුතියි මේ වීඩියෝ එක නරඹුවාට.